අපි යන ටාගට් එක තමයි යෝ තියෙන්නේ. හරි ඩවුන් යන්න. එක්කු නිරෝෂන් අයෝ විදිහට මේයි නැත්තම් ආඩි තුනක් විතර වැඩ. කරක ඉන්නලා ඊට පස්සේ බර වැහිලා මේක අතරෙන් තියෙනවා පල්ලම් හෙලා. සුබදෑසනක් කියලා කියනවා. අපි ඉන්නේ ගිනියාගල වැව් තාවුල්ලේ. අපි දැන් අද ස්පෙෂල් හයික් එකක් කරන්න හදන්නේ. අපේ තිබිච්ච ඩ්‍රීම් හයික් එකක්. කොහොම හරි අපි දැන් මෙතනින් පිටත් වෙනවා බිබිල පැත්තට යන්න. උල් කන්දක් තමයි නගින්න හිතන් ඉන්නේ. යමු ඉතින් මේ පැත්තට. අර අතනින් පේනවා ඈතින් කඳු ටිකක්. අතන පේනවා කඳු හතරක්. ඒ කඳු හතරෙන් එකක් තමයි අපි යන්න හිතන් ඉන්නේ. යන් මේ පැත්තට. මේක මම අවුරුදු ගාණක් බලන් හිටපු ඩ්‍රීම් හයික් එකක්. හරි අපි දැන් රතුගල පැත්තට යන ගමන් අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් උඩබේරුව හැල. ඕක අපි කලින් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉස්සරහින් බලා ගන්න පුළුවන් වියානා හැල. ඔය අපි එන්නේ. ඕක තමයි වියානා හැල. මේ තියෙන උඩබේරුව තියෙන්නේ. අපි රතුගලට ඇවිල්ලා වාහන දෙක මග ගෙදරකින් දාලා අපි දැන් මේ ජිප් ට්‍රැක් එකේ බකර පැත්තට යන ගම යමු ඉතින් ඒ පැත්තට. හරි ඩවුන් යන්න. හරි ඩවුන් ගියා. හයි බලන්න. ඔබට පුළුවන් නම් මෙතෙන්ට ඇවිල්ලා එල්ලලා යන්න දුන්නේ. අන්න අලියෙක් ඉන්නවා. හරි අලියෙ ඉන්නවා. ඔය තියෙන්නේ බුළු පිටිය. අනිත් පැත්තෙන් පේන නිල්ගල. එහා පැත්තෙන් අපිට යකුණත් බලා ගන්න පුළුවන්. ඒකත් මං කලින් ගිහිල්ලා තියෙනවා. පොඩි පූජා කරන තැනක් වගේ එක. අද දෝනේ කුලම් කරමු. අපි වලහෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඕන මස්ලිකුත් අරගෙන යන්න. හරි අපි මෙතනින් තමයි ගමන පටන් ගන්නෙ. ඇතුළට යන්න. හරි අපි දැන් නිල්ගල වනජීවි නිල්ගල වනජීවි ඔෆිස් එක ගාවට ඇවිල්ලා එතනින් තමයි ගමන පටන් ගන්නෙ. අපි යන් ඉතින් ඇතුළට. හරි අපි යන ටාගට් එක තමයි යෝ තියෙන්නේ. ඕ තියෙන නිල්ගල කන්ද. ඕ කන්ද තමයි අද යන්න හිතන් ඉන්නේ. අවුරුදු ගමන. හරි. අර කන්ද තමයි අපේ ටාගට් එක. ගුරු කාලයක් තිස්සේ යන try කරපු කන්දක්. මේක තමයි ඉතින් නිල්ගල. ඊට එහා පැත්තෙන් අපිට බුළු පිටිය හැලා ඊට පස්සේ අනිත් පැත්තෙන් උල්ලෙල එහෙම බලා ගන්න පුළුවන්. උඩට යන්න මම ඒ කඳු ටික ඔක්කොම පෙන්නන්නම්. දැන් එන ඉස්සරහට. අර පැත්තෙන් අර තියෙන උල්හෙල මේ තියෙන්නේ අලි වැට තියෙන්නේ අපේ එහා පැත්තේ.
අල්ලන්න බා කරන්ට් එක තියෙනවා. කුඹුරු ඈත් එක්ක අර එහා පැත්තෙන් තියෙන්නේ උඩ පෙරුව හැල. ඕකත් මං ගිහින් තියෙනවා. මං ඒකේ වීඩියෝ ලින්ක් එක සයිඩ් එකෙන් දාලා තියන්න. අර තියෙන්නේ. අර අපි මේ ගල්වලට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ ගල්වය. ගල්වය අතර පටන් ගන්නනේ අපි ගිහිපු රිලාවුලුව කන්දෙන්. රිලාවුලුව කන්දේ එක පැත්තකින් තමයි කුඹුක්කන් ඔය පටන් ගන්නෙ. අනිත් පැත්තෙන් තමයි ගල්වය පටන් ගන්නෙ. ඒ කියන්නේ රිලාවුලුව දෙබොක්කා දෙකකින් තමයි ගල්වය කුඹුක්කන් ඔය පටන් ගන්නෙ. ඊට පස්සේ ආපහු ඒක ඉංගිනියාගල ජලාශයට ඇවිල්ලා කියන්නේ ඉදිරියාගල ජලාශය ජල ප්‍රෝෂක ප්‍රදේශ තියෙන ඔය මඩොල් සීම රිලාවුලුව ඒරියා එකට. ඒ කියන්නේ මේ පැත්තට වැස්සොත් තමයි ඉදිරියාගල ජලාශය වතුර වැඩි වෙන්නේ. ඊට පස්සේ ඉදිරියාගලින් පස්සේ මෙතනින් තමයි පල්ලෙහාට වතුර අරගෙන යන්නේ. අපි මේ ක්‍රොස් කරලා මෙතනින් යනවා එහා පැත්තට. ගඟ ක්‍රොස් කරන්නේ අපි මේ. අපි කොහොම හරි දැන් මේ ගල්ලොය කෑලි 3කින් වගේ අපිට සෙට් වුණා. පැති 3කින් තමයි සෙට්ලා එකට යන්නේ. එහා පැත්තට ක්‍රොස් එහා පැත්තට ඔරිජිනල් ගල්ලොය ඈ ඔරිජිනල් ගල්ලොය මේකත් මෙහෙන් ක්‍රොස් කරමු. මේ මෙහෙන් ලේසි. දිගට මඩ උතරින් ආ වතුර. මෙහෙන් ක්‍රොස් කරන ලේසි. මගේ පාත් එක එන්න. ලොකෝ වල නැහැ. හරි අපි දැන් ආවා මේක අතරින් ක්‍රොස් කරලා ලේසිනේ. ආයි රත්තරන් යාළුවනේ අපි වතුර බහලා නම් යන්නේ. එක්ක නිරෝෂන් අයියෝ විදිහට මේයි නැත්තම් තාඩි තුනක් විතර යන්න බෑ. මකුණ හැංගෙන්න බෑ. මේ වකුල් දාලා. හරි මේක තමයි ඔරිජිනල්ම ගල්වල. අපි ඉතුරු ඒවා ටික පහු කරේ. නිකන් වටෙන් එන අතු ගංගා වගේ ටිකක්. මේ ඉතින් ගල්වල. ගඟ ක්‍රොස් කරාට පස්සේ අපේ සපත්තු දාගන්නවා. මෙතනට කියන්නේ කැඩපත් ගල කියලා. ඒකේ මේ පේන තීරුවේ ඒ කාලේ කැඩපතක් වගේ තිබ්බ කියලා කියන්නේ. ඒකින්ද මේක කැඩපත් ගල කියලා කියන්නේ. ඒකට බොරු දන්නයි ඉතින්. මේවා විශ්වාස තමයි. මේ පොඩි සලකුණක් මෙතන තියෙනවා. දැන් අපි ඉතින් කැලේ ඇතුලේ කන්ද පාම් වලට යනකම සාමාන්‍යයෙන් අපි පටන් ගන්න ඉඳන් කිලෝමීටර් 2ක්
එකමාරක් වගේ තියෙනවා කන්ද පාමුලට. මේක ඉතින් අර ඉස්සර මේක හඳුන්වන්නේ නිල්ගල ඖෂධ වනය කියලා. දැන් ඉතින් නිල්ගල රක්ෂිතයක් බවට මේ දැන් සති දෙකකට විතර කලින් ගැසට් කරා. ඉතින් අර නිල්ගල පැත්තේ තියෙන හැම කන්දකම වගේ මේකෙත් ඉතින් අලිය හැම සෑහෙන්න එන්නවා. ඒ වගේම තමයි වලහ. මෙයාලා කියන විදිහට නම් තුවක්කු නම් ලොකුවට මේ එරියා එකේ නෑ. මේ ගහ තියෙන අරලු ගහක්. බුළු ගහක් කොහොමද වෙනවද? අර බුළු පිටිය හැල මේක නිල්ගල. මේක අපිට වතුර කලෙක්ට් කරගන්න පුළුවන් පොයින්ට් එකක්. වතුර කලෙක්ට් කරගෙන අපි යනවා. ඔය පේන්නේ ඉතින් අවුරුදු ගානක ඉඳන් තිබිච්ච ඩ්‍රීම් කඳු තමයි. අද ඉතින් එකක් කොහොම හරි ඇචීව් කරගන්න. ඔය තියෙන බුළු පිටිය හැල මේ යන්න පුළුවන් බා. හතනින් ගිහිල්ලා ක්‍රොස් කරා. එල් එක ගියාම හරි ලස්සනට. හරි අපි දැන් කැලේට දාලා එතුල යන ගමන් පොඩි බ්‍රේක් එකක් ගත්තා. හරි ආචාර්ය රසික මාර්ග හරි පිපිඤ්ඤ කපන්න හරි ඉෂාන් නේද පිපිඤ්ඤ ගෙඩි වඩන්නේ කොමඩු එකක්වත් කපමු තව එකයි තියෙන්නේ මේ ඔය ඇග්‍රි කරුව එක්කෙනෙක් විතර පිපිඤ්ඤ කැපීමේ තාක්ෂණය ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. හරියට සමමිතිකව ගෝලමානය ආරම් මැනලා හරි කොල් කරනවා කාලයට ඉවර කරන්න මොයි කම් ඉවර කරතේ වැඩිපුර එකක් තියෙනවා අයියේ අය කම් කොහොමද නේ විවේකේ පොඩි දුරයි ආවේ අපි දැන් කන්ද නගින ගම දැන් ගාලා දිගේ තමයි නගින්නේ අපි අතර පී කියන එක යන්නේ බටාට බෑග් කේම්පේගේ මොකක්ද දෙන්නෙක් වට කරගත්තා කියන්නේ බොරුවක් කියලා. බොරුවක් කියලා. බොරුවක් නෙවෙයි මොකක්ද කෙල්ස් එකක් ගන්න. බොරු කතා ඒවා. යකඩ උස්සන කොල්ලෝ. මේ කැලා කොමුඩු යාළුවනේ. නිල්ගල රසිතේනේ. නිල්ගල රසිතේ යන ස්වභාවික කම මේ ගන්න දෙන්නේ නැහැ. අපි පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ලොකු ගල පේන උතෙන් දෙන්නේ. මෙතන පොඩි ගුහා කෑල්ලක් වගේ තියෙනවා. අපි මෙතන බ්‍රේක් එකක් ගන්නවා. දැන් නම් කන්දේ සැලකිතු ලෙස දුරක් නැගලා තියෙන්නේ. දැන් ඒකේ උඩින් තියෙන තනිකර ගල. නිල්ගල මේන් ගල තමයි තියෙන්නේ. දැන් අපි කැලේ දිගේ උඩහානේ නගනවා. ඊයා වෙලා තියෙන පීල් එක වෙනවා. ආර දෙන නිල්ගල කන්ද. දැන් නම් සියාට බස් එක ඇවිල්ලා කඳුනගින් නමාරුයි යා. අපි ඉතින් හිමිහිමීට කන්ද නගින ගම මේක උඩට ගියාට පස්සේ අපිට උළු පිටිය හැල උල් හැල ඊපස්සේ
යකුණත් හෙල උඩ පේරුව හෙල අමුණේ හෙල අවාලේ හෙල හැලිගල කොබෝතල ඇල්ලගල ඊට පස්සේ මාදියගල ඔය වගේ කඳු බර ගන්න බලා ගන්න පුළුවන් වෙයි. යා වතුර උගරක් බොන්න උගුරයි. ආන මහන්සියදී එක උගුරයි. ගොඩක් වතුර බොන්නේ. ඉතින් චයිනා වලින් මේව එක කෙලවුනේ ඒකෙන්නේ. නැත්නම් එවරස් සාමාන්‍ය නගින්නේ. ඔව් ඉස්සර නැගලා තියෙනවා. ඒ කියන්නේ වැඩිපුරම මේව කරන්නේ චයිනා වලින්නේ. ඕකේ කේස් එක ආවේ චයිනා ඔලිම්පික් කරේ කවද්ද? 2008 නේ බීජින්. හරි. අර වගේ බලන්න මේ වීඩියෝ වෙනවා. යන්න. ගලේ ඉන්නේ. අපි පොඩි බ්‍රේක් එකක් ගන්නවා යාළුවනේ. කඳු කුමාරයා ෆොටෝ ගන්නවා බලන්න මේ ඇක්ෂන් එක. ඔය තියෙන්නේ තවත් ඩ්‍රීම් කන්දක්. උල්හෙල අර බෙරවැල ඊට පස්සේ ඉංගිනියාගල ජලාශය ඊට පස්සේ අර ඈතින් තියෙන ඉංගිනියාගල ඒක තමයි අපි ඊයේ උදේ හිටියේ. ඊට පස්සේ අර තියෙන්නේ උඩපේරුව හෙල. උඩපේරුව එහා පැත්ත කන්දනේ. අර කොන එක. අර තියෙන්නේ උඩපේරුව හෙල. ඕක ටික තමයි මෙතෙන්ට පේන්නේ. හරි අපි දැන් නිල්ගල උඩහට යන ගම මගේ පිටිපස්සෙන් තියෙන්නේ ගුරුහෙල. මේක ඉතින් කැම්පින් කරන්න තියෙන টොප් බඩු ඉතින් සුප්‍රීම view එකක් බලා ගන්න පුළුවන්. يعني ඉංගිනියාගලින් ඉරපා යන view එකේම සුපිරියටම බලා ගන්න පුළුවන්. මේකේ උඩ තියෙන්නේ 360 view point එකක්. නේ. කඩු සියල්ලම බලා ගන්න පුළුවන් වටේ තියෙන. හරි. ඔය තියෙන වියානා හැල ඊට පස්සේ හැලිගල ඊට පස්සේ අමුණේ හෙලයි අවාල හෙලයි අර මාදියගල අර බුළු පිටිය දැන් එකේ කෑලිත් නෑ. අපි දැන් ඉන්නේ නිල්ගල මුදුනේ. අපිට මෙතෙන්ට කඳු ටිකක් බලා ගන්න පුළුවන්. මම කඳු එකින් එක නම් කරන් යන්න. අතනින් අර තියෙන්නේ යකුණත් හෙල. ඊට පස්සේ මේ ළඟින්ම බුළු පිටිය. ඊට පස්සේ ඊට එහා පැත්තෙන් දුරින් කන්දක් තියෙන්නේ. ඒ තමයි මාදියගල. ඔය යකුණත් හෙල මාදියගල දෙකම මං ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ මේ තියෙන්නේ බුළු පිටියේ තියෙන අවාල හෙලයි ඊට පිටිපස්සෙන් තියෙන අමුණේ හෙල. ඔය දෙකත් මං ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අර ඊට එහා පැත්තෙන් තියෙන්නේ හැලිගල. ඒකත් ගියා. ඊට එහා පැත්තේ තියෙනවා වියානා හෙල. වියානා හෙලන් මේ පැත්තේ තියෙන්නේ. ඒක තමයි ගල්ඔය රේන්ජ් එකේ උසම කන්ද. ඒක තමයි උඩපේරුව හෙල. ඒකත් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔහොම යද්දි මේ පැත්තෙන් ඉන්නේ අර තියෙන්නේ සීනානායක සමුද්‍රය. ඊට පස්සේ ඊට එහා පැත්තෙන් තියෙන්නේ කන්දක් පේන්නේ. ඒක තමයි ගිරියාගල කන්ද. ඊයර අපි ඒක පාමුල තමයි හිටියේ. ඊට පස්සේ ඒත් එක්කම යද්දි මේ තියෙන්නේ උල්හෙල. මේ උලක් වගේ පේන්නේ. ඒක උල්හෙල. ඒකෙන් එහා පැත්තේ තියෙන්නේ බෙරවැල. ඊට පස්සේ ਉਹ කඳු දෙක අස්සෙන් දුරින් කන්දක් පේනවා. ඒක තමයි පල්ලන් හෙල. ඊට පස්සේ උල්හෙලට එහා පැත්තෙන් කන්දක් පේනවා. ඒක තමයි වලස්ගල. වලස්ගල එහා පැත්තෙන් මෙහෙන් වෙද්දී අර උලක් වගේ කන්ද පේන්නේ. ඒක තමයි වඩිනාගල. වඩිනාගලෙන් එද්දි කන්ද රේන්ජ් එකත් එක්ක අතර පොඩි ඉස්සිච්ච උලක් තියෙනවා. ඒක තමයි වෙස්ට්මින්ස්ටර් එකේ. එහෙම නැත්නම් ගෝවින්ද හෙල කියලා කියන්නේ ඒකට.
ඊට පස්සේ එහෙම මේ පැත්තෙන් ආවට පස්සේ මේ පැත්තෙන් තියෙන ගුරු හෙඩ වලින් ආවට පස්සේ අර ලාවට වගේ කන්දක් පේනවා. ඒක තා මොන ගහකලා තියෙන මරගල. ඊට පස්සේ ආපහු මේ පැත්තට ආවට පස්සේ මේ පැත්තේ තියෙන මොඩල් සීම රේන්ජ් එක. ඊට පස්සේ අතන අර ලාවට වගේ පේනවා. නමුණු කුලත් බලා ගන්න පුළුවන්. ඒ ටික තමයි කඳුළු ටික පේන්නේ. ගෙනල්ලා දුන්නා. කවුද ගත්තා මේ කුමාර හරි ඒක මට ගත්තා මේ වටේට එන්නේ කඳුළු ටිකක් පේනවා. මාරම ගතිය ඉතින් දවල් වරුවේ හින්දා පට්ටම රස්නේ. මේක ඉතින් නයිට් එකක් ඉන්න තියනනම් ඉතින් මාරම ගති. අලිය වෙවිලා තියෙනවා කන්ද මුදුනට. මේ තියෙන අලි බෙටි. දබානේ මොකද්ද? ගඩානේ මොකද අරේ නම? දැන් වෙලාව 1යි කාල විතර ඇති. අපි දැන් කන්දෙන් පල්ලෙහාට බහින්න පටන් ගත්තා. අර ටිකෙත් දිගටම ගල් වැටියක් තියෙනවා. මෙතනත් ගල් වැටියක් තියෙනවා. මේව නම් කියන්නේ රජ කාලේ මේ පැත්තේ හදපුවා කියලා. මේ තියෙන දිගටම ගල් වැටිය. මේ ගල් වැටිය මේ තියෙන්නේ. මේ ගල් වැටියක් තියෙන්නේ. මේ ගල් වැටිය දිගටම මේ පැත්තේ තියෙනවා. අපි දැන් පල්ලෙහාට බහින ගම දඩි බිඩි ගාලා කොහොම හරි පල්ලෙහාට නම් බහිනවා. තව ටිකක් දුර යන්න තියෙනවා. මෙතනින් පස්සේ අර තියෙන්නේ පතන තියෙන්නේ. යා කොහොම හරි තාපය භාගිය විනාඩි 45කින් විතර පල්ලෙහාට යා ගන්න පුළුවන්. ගල් බණේවත් ගන්නවා. වෙලාව 1:55යි. අපි සැලකුණු ලෙස දුරක් පල්ලෙහාට බහලා තියෙන්නේ. තව ටිකකින් පතන තියෙනවා. පතනෙන් පස්සේ දැන් නිකන් විදයන් යන්න තියෙන්නේ. මේ ටික තියන් ඉතින් ෂේප් එකේ. හරිද? අර පිටිපස්සෙන් පේන කන්ද මුදුනේ තමයි අපි හිටියේ. දැන් ඉතින් දැන් කන්ද නැගලා බහින ගම. ඒක නම් මදිනේ. හරි අපි දැන් කන්ද බහලා කුබුක්කන් ඔය ගාවට ඇවිල්ලාම ඉන්නේ. ගමන පටන් ගන්න තැනට තව ටික දුරයි තියෙන්නේ. කොහොමත් තව පැය භාගයෙන් විනාඩි 20 විතර අපි ආපු ජීප් එක නවත්තන තැනට යන්න පුළුවන් වෙයි. දැන් මෙතනින් ගියා ආපහු කුඹුකම ක්‍රොස් කරන්න ඕන. ආ යාළුවනේ මම ඉස්සරහින් හඳු වීරයා නිරෝෂන් නැගිනවා. පොඩක් බයින් යන්නේ. කාගේද? කාගේ ගත්ත? මලුඩියගේ කුමාර දිරිමාදුර ආන්නේ මේ. දැන් වෙලාව 2:45 විතර ඇති. අපි ආපහු ගමන පටන් ගත්තා. කුඹුරියා ගාවට ඇවිල්ලා ඉන්නේ. කොහොම හරි අපි පැය එකමාරකින් විතර පල්ලෙහාට බහින්න පුළුවන් වුණා. හරිද? මේක අවුරුදු ගාණක් ඉඳන් තිබිච්ච ඩ්‍රීම් හයික් එකක්. ආපහු ඉතින් තියෙන්නේ. එහා පැත්තේ තියෙන උල්හෙලා තමයි මේ පැත්තේ. මේ පැත්තේ තුරු කඳුරු ටික ඔක්කොම වගේ නැගලා තියෙන්නේ. හරිද? එතනින් මම වීඩියෝ ක්ලිප් එක ඉවර කරනවා. මේ වගේම තව හයික් එකකින් ආපහු සෙට් වෙමු.
bye bye.